මං හිතන්නේ දැන් පරණ පව්වලටම දනුවන් දීලා අපිට ඉස්සරහට වෙනසක් ඇති කරන්නම කියලා හිතන්න බෑ. එතනින් එහාට යන්න නම් ඔබතුමා දැන් කියපු විදියට කස්ටම්ස් එකයි මොටර් රථ දෙපාර්තමේන්තුවයි අතර ඩිජිටලි සම්බන්ධීකරණයක් කිරීම සඳහා වැඩපිළිවෙල තියෙනවාද? කොච්චර දුර ගිහිල්ලා තියෙනවාද? කිසිම අවස්ථාවක දැන් කස්ටම් එකේ ලින්ක් එක නැතුව වාහනයක් රෙජිස්ටර් කරන්න බෑ. තොරතුරු හුවමාරු වෙනවා. කස්ටම්ස් එකෙන් ඒ ටික ලින්ක් වෙලා යවනවා. ඔව් අනිවාර්යයෙන්ම ලින්ක් එක නැත්නම් අපි රෙජිස්ටර් කරන්නේ නැහැ. ඒ විමර්ශන කමිටුව වල තියෙන තොරතුරු අනුව ගත්තාම තියෙන්නේ විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. නිශ්චිත ලිපිගොනු විමර්ශන කමිටුවට නැති නිසා. ඒ කියන්නේ භෞතිකව අපි කොහොම කේස් එක තියෙන්නේ රීවිල් කියලා යතුරුපැදි කියලා. එතකොට යතුරුපැදි එකේ ඉඳලා ෆයිල් 15ට ඇවිල්ලා 16 නම් කේස් එක තියෙන්නේ. හරියටම 16 ෆයිල් එක නෑ. ආයි 17 තියෙනවා 15ක් තියෙනවා. ප්‍රථමයෙන්ම අපේ යම් කෙනෙක් දැන් මේ දත්ත පද්ධතියට ඇතුල් වුණා නම් මේ දත්ත පද්ධතියේ යම් ක්‍රියාවකට සම්බන්ධ වෙන හැම එක්කනටම පාස්වර්ඩ් එක අංකයකින් එන්න ඕනේ. ඒ අනුව අංක එක තමයි ඒකෙන් අපිට බලන්න පුළුවන් මේ දත්ත පද්ධතියේ යම් වෙනසක් කරන්න කෙනෙක් සම්බන්ධ වුණා නම් ඒ සියලුම ක්‍රියාවලට අදාළ අය අපිට රිපෝට් එකකින් ගන්න පුළුවන්. ඒ අනුව මේ සිද්ධි වලට වෙන් වශයෙන් නිලධාරීන් කවුද කියලා හඳුනා ගැනීමේ හැකියාව දැන් මේ දත්ත පද්ධතියේ තියෙනවා. යම් කෙනෙක් වාහනයක් ඇනුම් කරන ක්‍රියාවලිය ඉඳලා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා රක්ෂණය කරලා පාරට වාහනයක් දාන තැන ක්‍රියාවලිය දක්වා පද්ධතිය අර එවැනි අතරමැදි පුද්ගලයන්ගේ මැදිහත් වීම වලින් තොරව සිස්ටම් එකක් ඇතුලේ දුවන විදිහේ ක්‍රමවේදයක් මේකේ ඉස්සරහට එන්නේ නැද්ද? මූලික කටයුතු අපි ගරු අමාත්‍යතුමත් තමක එකතු වෙලා සාකච්ඡා කරලා දැනට ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ වෙනම මේකට ව්‍යාපෘතියට අදාළ නිර්ණායකයන් සකස් කරලා තියෙනවා. හැබැයි තාමත් සමාජය තුළ තියෙන එක තමයි මේ RMB එකට ගියාම වැඩක් කරගන්න ලේසි නෑ කියන එක. යථාර්ථය. සමහරවිට පුද්ගලික අත්දැකීමුත් අපිටත් තියෙනවා. ඉතිහාසයේ වෙච්ච දේවල් ටිකක් තියෙනවා. ලංකාවේ මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් වාහන තියෙනවා. මේ අක්‍රමිකතාවල් නිසා මිනිස්සු අපහසුතාවයට පත් වෙච්ච ඒවා තියෙනවා. සමහරු වාහනේ පාවිච්චි කරලා මම දන්න කරුණක් එයා ගිහිල්ලා කම්ප්ලේන් ඉස්සරහා එයාගේ නම්බර් එකම යනවා තව වාහනයක්. ඉස්සරහා තියෙන පොලිසියට කම්ප්ලේන් කළාම ඒ යන කෙනාගේ වාහනේ ඔරිජිනල් එක තමන් යූස් කරන එක තමයි ෆේක් එක වෙලා තියෙන්නේ. ඒ ටික නිවැරදි කරගන්න සිස්ටම් එකක් හදාගෙන යනවද මොකද තත්ත්වය? නිලධාරීන් ඉන්නවානේ. ඊට අමතරව අපි විශේෂයෙන්ම රස පරීක්ෂක දාලා උසාවි අධිකරණ ක්‍රියාවලියකින් තමයි වෙනස් කරන්න දෙන්නේ. නැත්නම් අපි කරන්නේ එක වාහනයක් ඩිරෙජිස්ටර් කරන එක තමයි කරන්නේ. ඒකට කියන්නේ එකම ක්‍රමවේදයක් තියෙනවා. ඔබතුමට ස්තුතියි. මොකද අපි මේ මුගක් ක්‍රමවේද වෙනස් කරගෙන යනවා. ඉදිරියේදී මේක නොවෙන්න ඇති. මේ විදිහට ඔබතුමාලගේ ආයතනයේ වෙනමම අමුතුම සිස්ටම් එකකට දුවපු ආයතන. ඇත්තම ගත්තොත් නිකන් මාෆියා එකක් වගේ නඩත්තු කරගෙන ගිහිල්ලා තිබුණා. ඒව ගයිඩ් වෙන්නත් දැන් තියෙනවා. සභාපතිතුමා මේ දත්ත පද්ධතියට මේ අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අධිකරණ නියෝගයක් අරගෙන මේ දත්ත පද්ධතියේ සියලුම තොරතුරු ඒ අය ගාව තියෙනවා බෑකප් එක. එදා ඒ 2024 අරන් තින්නේ යම් වෙනසක් කරලා තිබුණා නම් අදත් හොයන්න පුළුවන් මේ වාහනේ මුල් ලේඛනවල මම වෙනසක් කරලා තිබුත් මේ දත්ත පද්ධතියේ සේවය අවසන් වෙනකොටම පාස්වර්ඩ් එකත් අයින් කරනවා. කිසිම කෙනෙකුට පාස්වර්ඩ් එක අය දිගින් තියාගෙන යන්න දෙන්නේ නැහැ. පාස්වර්ඩ් එක ඒවෙලෙම අයින් කරනවා. කාටවත්ම මානසික නිලධාරීන්ට ධනි නිලධාරීන්ට පාස්වර්ඩ් පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. අතීතයේදී මේ වගේ දේවල් කරලා තියෙන එක මම පිළිගන්නවා.